විදිය බෝධිසත්ව ගුණ මේ පැත්තේ තරුණයන්ගේ අපි දැක්කා. කෙසේ හෝ වේවායේ ඌමනාව තමයි මේ පැත්තේ අම්මලාට තාත්තලාට බණක් කියවන්න ලෑස්ති කරන එක. දැන් මේ බණ අහන්න ආපු පින්නතුන් මේ අම්මලා තාත්තලා කල්පනා කරන්න ඕනේ අර බණ අහන එකේ මොකක්ද තියෙන වටිනාකම? බණ අහන එකේ මොකක්ද තියෙන ප්‍රයෝජනය? ඔන්නම් පැය ගානක් ඉඳගෙන ඉන්න එකේ තේරුමක් තියෙන්න බෑ. සංසේලා ධර්ම දේශනා කරනකොට පුරා 3 රාත්‍රියක් නිමා වෙනකම් බණ කියනවා. මිනිස්සු පුදුම විදිහට බණ අහන්න එනවා. හැබැයි ඒන බොහෝ දෙනා ගෙදරින් එන කොටත් එන්නේ අර බණනේ අහන්න කියන යන සිතුවිල්ලේ. ඒ කිසි කෙනෙක් නෑ පින්නතුනි බණ අහන්න තැනට ඇවිල්ලා සිල්වත් වෙච්ච කවුරුවත් නෑ. ඒ කවුරුවත් නෑ බණ අහන තැනට ඇවිල්ලා ගුණවතුන් වෙච්ච. ඒ කවුරුත් නෑ ගමන් අලුතෙන් පටන් ගත්ත කවුරුවත් නෑ. ඒ සේරටම තියෙන හිතේ අර බණ අහන්න කියන සිතුවිල්ල විතරයි. ඒ සිතුවිල්ල හරි වටිනවා. ඒ චිත්ත ප්‍රසාදය හරි වටිනවා. එක අම්මා කෙනෙක් මළුව පිරුණට පස්සේ පින්නතුනි අවසාන මොහොතේ නෝ මම මේ දේශනා කරන්නේ ධර්මය කවදාවත් පින්නතුනි අහලත් ඇති මං හිතන්නේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී ධර්මයේ හැසිරෙන මිනිස්සු ඒකාන්තයෙන්ම ධර්මයේ විසින් රකින්නෝ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. හැබැයි අපිට තියෙන්න ඕනේ අර හදවතට එකඟව මම ධර්මානුකූලයි කියන හැඟීම තියෙන්න ඕනේ. එක අම්මා කෙනෙක් බණ අවසානේ නෝ එල්ල දරුවත් එක්ක ඉන්නෝ පුංචි දරුවා එහෙම ඇවිදිනවා. අම්මා දැක්ක පොඩි එකා යනකොට පොඩි එකාට ඇවිල්ලා සර්පෙක් දෂ්ට කරනවා. දෂ්ට කරත් අම්මා බණ අහන එක නැවැත්තුවේ නෑ. එතනින් නැගිට්ටේ නෑ. අම්මා බණ අහලා ඉවර වෙලා ගිහිල්ලා අර පොඩි එකා දෝතට අරගෙන පින්නතුනි සත්‍යක්‍රියාවක් කරනවා. මොකක්ද ඒ කරන සත්‍යක්‍රියාව? මම බණ අහපු එක සත්‍ය නම් මම ධර්මානුකූලයි නම් මොකක්ද පින්නතුනි මේ බණ අහපු එක සත්‍ය නම් කියන්නේ? මේ පින්නත් සියලු දෙනාම දැන් ඉපදිලා ඉන්නේ බුද්ධෝත්පාද කාලයක. අතහලත් සම්බුද්ධ ශාසනය පවතිනවා කියන්නේ 5000ක් කල් අවුරුදුනේ. පින්නතුනි බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්නේ සමහර විට එකපාරක් වෙන්න පුළුවන්. එකපාරයි. බුද්ධෝත්පාද කාලයක දෙපාරක් chance එකක් එන්නේ නැහැ. ඒ කියන්නේ පින්නතුනි තව අවුරුදු 2450කින් 500කින් විතර එහා පැත්තේ මොකක්ද වෙන්නේ? අබුද්ධෝත්පාද කාලය. ඒ කාලය තුල ලෝකයේ බුද්ධ කියන වචනය ඇහෙන්නවත් නැහැ. ඒ කාලය තුල පව්පින් ධන අඳුන ගන්න විදිහක් නැහැ. ඒ කාලය තුල ධර්මය හරි දුර්ලභයි. ඒකයි කියන්නේ බුද්ධෝත්පාද කාලයක උත්පත්ති අතිශය දුර්ලභයි. අපි දැන් සියලු දෙනාම බුද්ධෝත්පාද කාලයක ඉපදිලා ඉන්නවා. පින්නතුනි බුද්ධෝත්පාද කාලයක උපදින්නේ සංසාරේ පින් කරපු මහා උත්තමයෝ.
මෙහෙම එක්කහුව වෙලා ඉඳගෙන බණ අහන්න හම්බෙන්නේ සංසාරේ පුදුම විදිහට පින්කර බුදවියට සංසාරේ පුදුම විදිහට සිල් පුරපු උදවියට සංසාරේ පුදුම විදිහට බණ අහපු උදවියට මේ පින්නතුන් හරි භාග්‍යවන්තයි වාසනාවන්තයි හේතුව බුද්ධෝත්පාද කාලයක ඉපදිලා ඉන්නවා. පින්නතුන් අබුද්ධෝත්පාද කාලයක් කියලා කියන්නේ කල්ප ගාණක් දිවෙන කාලයක්. මේ සංසාරය තුල අබුද්ධෝත්පාද කාලයක දිව්‍ය සම්පත් ලබන්නවත් දිව්‍ය ලෝකවල උත්පත්තිය ලබන්නවත් යෝග්‍යම කාලය පින්දහම් කරගන්න පින්නතුනි මේ කාල සීමාව හරියට පරිස්සම් වෙන්න ඕනේ. ප්‍රාර්ථනා කරන්න පුළුවන් අදිෂ්ඨාන කරන්න පුළුවන් ඒ යුගයේ කාලය තමයි මේ ඔය හරි දුර්ලභයි පින්නතුනි. එහෙම කියන්නේ බයක් සැකක්වත් ඇති වෙන්න. ත්‍රිසං ලෝකෙවත් උපදී කියලා බයක් සැකක්වත් ඇති වෙන්න. මේ ලෝකේ ඉපදුනත් පින්නතුනි මහා අවාසනාවන්ත විදිහට මැරෙන්න වෙනවා. දැක්කද අර පුංචි දුවෙක් අර මරලා තිබ්බේ අනියම් ස්වාමියා අම්මට අනියම් ස්වාමියෙක් ඉන්නවා. පුංචි දුවෙක් මරලා උණු වතුරක් පක් කරලා තිබ්බා. පෙරේදද කොහෙද? පිරිඳ ගේ ඇතුළට දාලා ගිනි තියලා. බුද්ධෝත්පාද කාලයක ඉපදුනත් පින්නතුනි ඔය විදිහට ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලයක ඉපදුනත් ඔය විදිහට පින්දහම් කරගන්න හම්බෙන්නේ නැහැ. අර අම්මට තිබ්බා බුද්ධෝත්පාද කාලයක ඉපදලා පින්දහම් කරලා හොඳ විශ්වාසයක් තිබ්බා. ඒ අම්මා කියනවා මගේ ජීවිතේ ධර්මානුකූලයි. මම සීල සම්පන්නයි. මම ධර්මයට අනුව හැසිරලා තියෙනවා නම් එහි ආනුභාවයේ මගේ දරුවා සුවපත් වෙන්න ඕනේ. වෙනදුනේ අර උග්‍ර විස බහිනෝ. දරුවා සුවපත් වෙනවා. මේ තමයි ධර්මයේ ආනුභාවය. මේ ධර්මයේ ආශ්චර්ය භාග්‍යවතුන් වහන්සේ විටක පැහැදිලි කරනවා. සංසාරේ පින්නතුනි තිරිසං සත්තු වෙලා ඉපදිලා බෙල්ල කැපිලා ගලපු රුධිරය මහා මුහුදට වඩා විශාල වෙන්න පුළුවන්. පින්නතුනි ඒ තුලින් පැහැදිලි වෙන්නේ වැඩිපුරම තියෙන්නේ මොකක්ද? මනුස්ස ලෝකෙද මේ තිරිසං ලෝකෙද? වැඩිපුරම සිද්ධ වෙන්නේ තිරිසං ලෝකෙ විඳවන්න. ප්‍රාර්ථනා කරන්න අදිෂ්ඨාන කරන්න යෝග්‍යම සුදුසුම කාලය තමයි මේ එළඹිලා තියෙන්නේ. කවුද පින්නතුනි අර ඉවස්සත් වුන් අතරින් අග්‍ර අනුරුද්ධ මහරහතන් වහන්සේ පදමුත්‍ර බුදුහාමුදුරුවන්ගේ අවධියේද කොහෙද? කල්ප 90කට කලින් එතනදී කල්ප 90කට කලින් ලේසි පාසු කාලයක් නෙමෙයි. ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා. පින්නතුන් දන්නව ඇති මං හිතන්නේ කල්පයක් කියන්නේ කොච්චරක්ද කියලා. මේ ජීවත් වෙලා ඉන්න අවුරුදු 60 70 වගේ නෙමෙයි. අටුවාවේ සඳහන් වෙනවා යොදුන් 100 ඔය ඒ යොදුන
අද වර්තමානට බලපුවාම 78ක් විතර. එතකොට යොදුන් 100ක් කියන්නේ කිලෝමීටර් 800ක්. එකක් අතින් කිලෝමීටර් 800ක් ගැඹුර, කිලෝමීටර් 800ක් පළල. ලංකාව වගේ දෙගුණයක් විතර ඒ වලේ සයිස් එක. 70ම ගණන් ඕනේ. වෙනව නේද මේ ස්ටූල් එකට වීදුරුවක් තියෙනවා. 70ම සේරම අයින් කරලා මම මේ වීදුරුව ගන්නවා. අවුරුදු 100කට සැරයක් මේ කෝප් එකට එක අබෑටයක් දානවා. මේක පුරවන්න අවුරුදු කීයක් දාන්න ඕන? මොනිකන් කල්පනා කරන්න බෑ. අවුරුදු 100කට සැරයක් එකක් දාලා වෙනතුන කීලක් කාලයක් දාන්නද? මේ කෝප්පේ වගේ නෙමෙයි හොඳේ මේ ලොකු වලක්. කල්පේ පරක්තරක් නැහැ. වචනයෙන් අක්ෂරයෙන් ලියන්න කියන්න බෑ. ඒ වගේ දිගක් පළලක් තියෙන ඒ විශාල කාලයක් වෙනතුනේ කල්ප ඒ වගේ එකක් නෙමෙයි 90. අදමුත්තර බුදුහාමුදුරුවන්ගේ අවදියේ දැක්කා එක භික්ෂුන් වහන්සේ නමකට මහා ශ්‍රාවක තනතුරක් පිරිනමනවා. මම මේ කියන්නේ බුද්ධෝත්පාද කාලයක තියෙන වටිනාකම. දැකලා අදිෂ්ඨාන කරනවා මටත් සංසාරේ කවදා හරි බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ මේ වාගේ තනතුරක් ලබන්න ඕන. අදිෂ්ඨාන කරලා බුදුහාමුදුරුවන්ට ආරාධනා කරනවා පහවදා ගෙදර දාන්නට. පින්නතුනේ ලක්ෂයක් මහා සංඝරත්නයේ පිරිවරාගෙන උන්වහන්සේ දාන්නට වඩිනවා. ලක්ෂයක් මහා සංඝරත්නයට දන් දීලා ඉවර වෙලා ඉහිල්ලා අහනවා බුදුහාමුදුරුවන්ගෙන්, බුදුහාමුදුරනේ මං ඊයේ ප්‍රාර්ථනාවක් කරා ඉෂ්ට වේද? වහන්සේ බලලා පැහැදිලි කරනවා මෙතෙන් සිට කල්ප 90ක් ඉක්ම ගිය තැන අනාගතේ මතු පහළ වන ගෞතම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දිවසත්වුන් අතරින් අගතනතුරු ලබනවා කියනවා. පින්නතුනේ ප්‍රාර්ථනා කරන්න, අදිෂ්ඨාන කරන්න, මේ සංසාරේ කවදා හරි මට සීල සම්පන්න වෙන්න ලැබෙන්න ඕනේ. සංසාරේ මං අතින් කවදාවත් අකුසලයක්වත් සිද්ධ වෙන්න එපා, පාපයක්වත් සිද්ධ වෙන්න එපා කියලා අර අදිෂ්ඨාන කරන්න පුළුවන්, ප්‍රාර්ථනා කරන්න පුළුවන් එකම ආත්ම භාවය තමයි පින්නතුනි මේ කාලේ. ප්‍රාර්ථනා කරන්න පුළුවන් යුගය තමයි මේ ලැබිලා තියෙන යුගය. මේ අම්මලා තාත්තලා කවදාවත් පතලා තියනවද නිවන් දකින්න හම්බයන් කියලා? ආරම්භ කරලා තියනවද? එතන පාරමිතා පුරන්නත් හොඳම කාලෙනේ මේ කාලේ. අපේ පරමාර්ථය නිර්වාණය වෙච්ච යුගයේ, අපේ පරමාර්ථය නිර්වාණය වෙච්ච අවස්ථාවේ ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ ප්‍රාර්ථනාව කරන්න පුළුවන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පාරමිතා පුරන්න පුළුවන් එකම ආත්ම භාවය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. ඒක දැන් ලබලා තියෙනවනේ පින්නතුනේ. ආය අමුතුවෙන් ළඟා කරගන්න දෙයක් නැහැ. ඒක දැන් ලැබිලා තියෙනවා.
දැන් පින්නතුන්ට මොකක්ද කරන්න තියෙන්නේ? බෝධිසත්වයෝ දරුවෝ දන් දෙන්න, මහරාජ්‍ය දන් දෙන්න, බිරිඳ දන් දෙන්න, ඇස් ඉස්මස්ලේ දන් දෙන්න. කොච්චර සංසාරේ පුරුදු වෙලා ඇද්ද?